සමාජයේ ගොඩක් අක්ෂරෝග අපිට හම්බ වෙනවා අපේ නොසලකිලිමත් භාවය නිසා. උතුම් ධන්වන්තරී දෙවියන් යනු ටිකෙන් ටික දරුණු වෙලා ඊට පස්සේ අදිමන්ත කියන රෝග අවස්ථාවටපත් වෙනවා. පාරම්පරික හෙළවෙදකමේ නුඹුම් සම්ප්‍රාප්තිය. ආයුෂ බොහෝ වේවා. අද වැඩසටහන ආරම්භය උතුම් වූ ධන්වන්තරී දෙවියන්ට වන්දනා කරලම අපි පටන් ගමු. ඕම් සංකම් චත්‍රම් ජලවුකා දදද මෘතගටම් චාරුදෝර්බිස් චතුර්දිනී සූක්ෂ්ම ස්වච්ඡාදි හෘදයාම් සුකම් පරිවිලසම් මෞලිනම් භෝජනේත්‍රම් කාලාම් බෝධෝ ජ්වලාංගම් ගඩිතට විලස චාරු පීතාබරාඩ්‍යම් වන්දේ ධන්වන්තරින්තම් නිගිල ගදවනක් පෝඩවා ධාග්නි නීලම්. උතුම් ධන්වන්තරී දෙවියන් යනු ආයුර්වේදයට අධිපති දිව්‍ය රාජානන් වහන්සේ. උන්වහන්සේගේ ආශිර්වාදය ඔබ හැමදෙනාටම ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද අපි කතා කරන්න යන්නේ අක්ෂිරෝග සම්බන්ධව. අක්ෂිරෝග කියලා කියනකොට අපි හැමදෙනාටම S2ක් පිහිටලා තියෙනවා. S2 බලා ගන්න ඕනි S2 රකින්නවා වගේ. මේක ඉතිහාසෙදි කියනවා එක ඇසක් ඇති මිනිස්සයා S2 කොහොමද ඇහැ කොහොමද බලාගන්නේ ඇහැ අන්න ඒ ආකාරයෙන් S2ම තියෙන මිනිස්සු ඇහැ බලාගන්න ප්‍රවේශම් වෙන්න ඕනි. වර්තමානයේ රෝග ගණනාවකට හේතු වෙලා තියෙන්නේ අපේ නොසලකිලිමත්කම. සමාජයේ ගොඩක් අක්ෂරෝග අපිට හම්බ වෙනවා අපේ නොසලකිලිමත් භාවය නිසා. රෝගේ උස්සන්න වෙලා තියෙන ස්වභාවය. දේශීය වෙදකමේදී අක්ෂරෝග 76ක් විතර අපට හමු වෙනවා. මේ රෝග 76න් විශාල ප්‍රමාණයක් අපිට සුවපත් භාවයට පත් කරගන්න පුළුවන් අවස්ථා තියෙනවා. එතකොට අපිට ප්‍රධාන වශයෙන්ම අක්ෂරෝගයක මූලික අවස්ථාවේදී අපි අபிෂ්ඡන්ද අවස්ථාවක් කියලා කියනවා. අபிෂ්ඡන්ද රෝග අවස්ථාවක් කියලා. ඒක මේ අපේ ශරීරයේ තියෙන දෝෂ තත්ත්ව අනුව වාත පිත්ත කප කියන දෝෂ තත්ත්ව අනුව වෙනස් වෙනවා. එතකොට අபிෂ්ඡන්දය කියලා කියන්නේ වැగిරෙනවා. ඔයාගේ ඇහෙන් කඳුළු වැగిරෙනවා නම්, ඔයාට ඔළුව රෙදෙනවා නම්, ඇහැ දණ්ඩ ගන්නවා නම්, ඇහෙන් කැසීමක් එනවා නම් මේක අபிෂ්ඡන්ද රෝග අවස්ථාවේ මූලික ලක්ෂණයක් පෙන්වුම් කරන අවස්ථාවක්. ඒ වගේම තමයි ශරීරයේ ඇහෙන් කබ කඳුළු ගලනවා නම් මේක අபிෂ්ඡන්ද රෝගේ මූලික අවස්ථාව පෙන්වන ලක්ෂණයක්. ඔය අபிෂ්ඡන්දය කියන රෝග මූලික අවස්ථාව ටිකෙන් ටික දරුණු වෙලා ඊට පස්සේ අදිමන්ත කියන රෝග අවස්ථාවටපත් වෙනවා. මේ අදිමන්ත කියන රෝග අවස්ථාවටපත් වුණාට පස්සේ වැඩේ ටිකක් අමාරුයි. මෙන්න මෙහෙම තියෙනකොට අපේ ඇහි ඉඳලා මොළයට පණිවිඩ ගෙනියනවා දෘෂ්ටික ස්නායුවක්. මේ ස්නායුව ටිකෙන් ටික දුර්වල වෙනවා. කොහොමද මේක දුර්වල වෙන්නේ? අපේ බෙල්ලෙන් උඩ කොටසේ, ඒ කියන්නේ අපි කියනවා උද්වාංගය කියලා. මෙතනින් ඒකෙන් මේ කොටසේ වැඩිපුර තියෙන්නේ සෙම. අපේ මේ කෝටරවල සෙම රැඳිලා තියෙනවා. මේ සෙමත් එක්ක මේ දෘෂ්ටික ස්නායු අවිහිර වෙන්න පුළුවන්. මේ සෝතස් කියලා කියන්නේ අපි මේවා ගමන් කරන සියුම් නාලවලට මේවා අවිහිර වුණාන් පස්සේ ඔළුව එකක්ම වෙන්න පුළුවන්. ඇහි පෙනීම ටික ටික අඩු වෙන්න පුළුවන්. මේකට සෙම විතරක් නෙමෙයි බලපාන්නේ. පිත, රක්තය, ඔය සියලු දෝෂත් මේකට සම්බන්ධ වෙනවා. මේ ත්‍රිදෝෂයෙන්ම සම්බන්ධ වුණාට පස්සේ රෝගය ටික ටික උග්‍ර වෙනවා. අන්න එතකොට වාට ඔය ග්ලූකෝමා කියලා වර්තමානයේ හඳුන්වන රෝග අවස්ථාවට රෝගියා ගොදුරු වෙනවා. එතකොට ඇහි පෙනීම ටික ටික අඩු වෙනවා. දෙපැත්තෙන් පෙනීම ටික ටික අඩු වෙන අතර රෝගියා ගේ එදිනදා වැඩ කටයුතු කරගන්න චුට්ට අපහසු වෙනවා. දුර තියෙන දෙයක් පේන්නේ නැති වෙන්න පුළුවන්. අපහැදිලි වෙන්න පුළුවන්. බොඳ වෙන ගතිය එන්න පුළුවන්. ඔන්න ඔය කියන ආකාරයට රෝග ඇති වෙනකොට ඊටමත් පීඩාවටපත් වෙලා අපි දැන් මොකද්ද කරන්න කියලා හිතා ගන්න බැරිව ඉන්නකොට දේශීය වෙදකමෙන් මේකට පිළිතුරු ගේන්න තමයි මම අද ආවේ. දේශීය වෙදකමේදී තියෙනවා මේකට අපි කාව ප්‍රතිකාර ක්‍රම පද්ධතියක්. ඒකේ තියෙනවා අශ්චෝතන, සේක, පිණ්ඩ, විඩාල, තර්පණ, පුටපාක, අංජන. මේ ආදී ප්‍රතිකාර ක්‍රම රාශියක් තියෙනවා. සේක කියලා කියන්නේ ඇස් දෙක අපි හොදනවා. අශ්චෝතන කියලා කියන්නේ ඇහැට බෙහෙත් වක් කරනවා.
පිණ්ඩ කියලා කියන්නේ අපි තැවීම් වර්ග තියෙනවා. ඒතකොට විඩාල කියලා කියන්නේ ඇහැට ගල්වන බෙහෙත් වර්ග තියෙනවා. ඒ වගේම අපි ඇහැට කසාය වර්ග, ඇහැට ඇතුළට යොදන අඳුන් වගේ දේවල් භාවිතා කරනවා. ඒ වගේම අපේ පාරම්පරිකව අපිට ලැබිලා තිනවා කුළඹු වර්ග, කුළඹු බෙහෙත් වර්ග. මේක බොහොම අමාරුවෙන් තමයි මේ කුළඹු බෙහෙතක් අපි සකස් කරගන්නේ. මේකෙන් අපේ පෙනීම නැවත යථා තත්ත්වයටපත් කරගන්න පුළුවන්. නිතරම ඔබට දෙන්න තියෙන උපදේශය තමයි ඔයාගේ ඇස් දෙක ආරක්ෂා කරගන්න ඕන නම් පිරිසිදු ජලය නිතර පානය කරන්න. ඇස් දෙක පුළුවන් තරම් දවසට ඇල් වතුරෙන් තෙමන්න. එතකොට ඔයාගේ ඇස් දෙක ආරක්ෂා කරගන්න පුළුවන්. මොකද ඇහැ කියලා කියන්නේ තේජෝ පදාර්ථය. පිතට සම්බන්ධයි. එතකොට ඇහි තියෙන්නේ තේජස. මේ තේජස ඔයාගේ ඇඟේ තියෙන පිතත් එක්ක සම්බන්ධ වෙලා ඇහි පෙනීම නසාලන්න හේතු වෙන්න පුළුවන්. ඔන්න ඔය අවස්ථාවේදී අපිට රෝගියෙක් සුවපත් භාවයට පත් කරගන්න අපේ දේශීය ප්‍රතිකාර පද්ධතිය තුළ කයට මෙන්ම මනසට සුවතාවයක් අත්කර දෙන්න අපි මේ වෙදකම භාවිතා කරනවා. අන්න ඒ හින්දා ඕගොල්ලන්ට පුළුවන් වෙල්නස් සිලෝන් ආයුර්වේද රෝහලට පැමිණිලා මාව හම්බෙන්න පුළුවන්. එතකොට දේශීය ප්‍රතිකාර ලබා ගන්නවා නම් මේකේ ගුණාත්මකතාවේ පරම්පරා ගණනක උරුමය ඕගොල්ලන්ගේ දැසේ පෙනීම වර්ධනය කරගන්න, තියෙන රෝග තත්ත්වෙන් මිදිලා යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න කැමති නම් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඇවිල්ලා රෝග තත්ත්වයන් පරීක්ෂා කරගෙන නිදුක් නිරෝගී ජීවිතයක් ගත කරන්න ඔබ හැම දිනාටම ආරාධනා කරනවා. වෙල්නස් සිලෝන් ආයුර්වේද හොස්පිටල් නොම්බර 56 පැපිලියාන පාර නැතිමාල දෙහිවල.